my lesson series. எல்லாருக்கும் வணக்கம். அது ඔයාලකට වෙන්නේ සමාන පද part 3 එක. අපි බලමු අද ඉගෙන ගන්න තියෙන සමාන පද මොනවාද කියලා. හරි, යමු පාඩමට. හරි, පළවෙනි වචනේ තමයි අද වලි. වලි කියන්නේ පාර. පාර. මේකට කියන සමාන පද තමයි පාදේ, ආறு, சாலை, தெரு, வீதி. පාදේ, ආறு, சாலை, தெரு, வீதி. ඊළඟ වචනේ සෝර්ව. සෝර්ව වෙහෙස. වෙහෙසට කියන අනිත් වචනේ තමයි කලයිප්. සෝර්ව, කලයිප්. මේ කලයිප් කියන වචනේ ඔයාලා ඉගෙන ගත්තා සමාන පද part 2 වලදී කලිප් කියලා වචනය. සතුටට කියන සමාන පදයක්. එතකොට ඒකයි මේකයි පටල ගන්න එපා. ඒක කලිප් සතුට, මේක කලයිප් වෙහෙස. හරි, ඊළඟ වචනේ පයම්. පයම් කියන්නේ බයයි. අච්චම්. පයම් අච්චම්. ඊළඟ වචනේ කන්. කන් කියන්නේ ඇසට. කනට නෙමෙයි. හරි, කන් ඇස. සමාන පද තමයි විලි, නයනම්, නේත්‍රම්. නේත්‍රම්, නේත්‍රය. සිංහලෙන් නේත්‍රය කියන්නේ ඇහැටනේ. හරි, දෙමළෙන් නේත්‍රම් කියන්නේ ඇහැට. කන්, විලි, නයනම්, නේත්‍රම්. මෙතන මේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ මේ විලි කියන වචනේ. හරිද? කන්, විලි. නයනම් නේත්‍රම් දෙකත් මතක තියාගන්න. සමහර ඒ වගේ ඇවිල්ලා තියෙනවා. ඊළඟ වචනේ පෙන්. පෙන් කියන්නේ ළමයි කාන්තාවට. කාන්තාවට මෙතන වචන ගොඩාක් තියෙනවා. සමාජයේ කාන්තාවන්ට ගොඩාක් වචන කතා කියනවානේ නේද? හරි, අපි බලමුකෝ මෙතන දැන් කියන පද ටික මොනවද කියලා. මෙතන මාදු, මංගෙයි, கோதை, வனிதை, பேதை, நாரி, பாவை, மகளிர், නංගෙයි, කාරිගෙයි. මේ වචන ටික තමයි සමාන පද විදියට ගන්න පුළුවන්. අතන වැඩිපුරම පාවිච්චි වෙනවා මෙන්න මේවා. මෙන්න මේක. sorry. කෝ මේක නාරි. නාරි ඊළඟට නංගෙයි. හරි. මාදු. මාදු මංගෙයි. හරි. ඔය ටික ළඟට වනිදී. ඒ ටික තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ආයෙ මතක තියාගන්න ලේසි. පෙන්, මාදු, මංගෙයි, නාරි, නංගෙයි, වනිදී. හරි. මතක තියාගන්නත් ලේසි. හරි, අපි බලමු ඊළඟ වචන ටික මොනවද කියලා. ඊළඟ වචනේ තමයි සොල්. සොල් කියන්නේ වචනය. පදය. සමාන පද තමයි පදම්. පදම් කිලවි. කිලවි. මෙතන මෙන්න මේලා යන්න මතක තියාගන්න. මොකද මෙන්න මේලා යන්න නැතුව මෙන්න මේලා යන්න ආවොත් එහෙම ඔතන තේරුම වෙනස් වෙනවා. එතකොට කිලවි කියන්නේ මැහැල්ල. මැහැල්ල. මානසික කාන්තාවට. එතකොට ඒ නිසා මේ මෙන්න මේලා යන්නත් එක්කන කිලවි කිව්වොත් තමයි වචනේ කියන තේරුම එන්නේ. හරි? සොල්, පදම්, කිලවි. ඊළඟ වචනේ තෝලන්. තෝලන් කියන්නේ මිතුරා. සමාන පද තමයි නන්බන්, මිත්තිරන්, සගලන්, සිනේහිදන්. ඊළඟ වචනේ වයියගම්. වයියගම් කියන්නේ ලෝකය. ලෝකයට සමාන පද උලගම්. උලගම් කියන වචනේ තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. උලගම්, වයියගම්. ඊළඟට අනිත් වචන භූලෝකම්, භුවි, තරණි. මින් කියන්නේ තරුව. සමාන පද තමයි තාරගෙයි, නච්චත්තිරම්, වෙල්ලි. තාරගෙයි, නච්චත්තිරම්, වෙල්ලි. වෙල්ලි කියලා කවද සිකුරාදටත් කියනවා. සිකුරාදා. වෙල්ලි කිලමයි. සිකුරාදා. වෙල්ලි කියලා තරුවටත් කියනවා. අද දවසේ අන්තිම වචනේ අන්තිම සමාන පද තමයි වෙප්පම්. වෙප්පම් කියන්නේ රසණය. වෙප්පම් සූඩ. වෙප්පම් සූඩ. හරි. එහෙනම් අද දවසේත් අපි සමාන පද 10ක් ගැන ඉගෙන ගත්තා. ඊළඟ කොටසින් තවත් සමාන පද 10ක් ගැන කතා කරමු. එහෙනම් මේ ටික ඔයාලා පාඩම් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්. මගේ channel එක subscribe කරලා notification button එක click කරලා තියාගන්න. මොකද ඔයාලට ඉක්මනින්ම notification එක ගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye bye.